යකල්ල ප්‍රදේශයේම කලින් කරපු ඉරිගේෂන් එකේ එතකොට ඒ ක්ලයන්ට් අවශ්‍ය වුණා එක්ස්ටෙන්ෂන් එකක් ගන්න. එතකොට මතක ඇති මේ වීඩියෝ එක මම කලින් කරා. එතකොට මේ වෙන්චූරි පද්ධතිය මුලින් මේගොල්ලෝ වෙන්චූරි පද්ධතියක් ඉල්ලලා තිබුණ නැහැ. එතකොට මම ඒක දාගන්නත් ඉඩ තියලා තමයි මේ පද්ධතිය හදලා තියෙන්නේ. එතකොට දැන් මේ වෙනකොට වෙන්චූරි පද්ධතිය ෆික්ස් කරලා තියෙන්නේ. එතකොට මොකද විශේෂයෙන්ම ගිය සැරේ කෙසෙල් සහ පොල් වගාවකට තමයි ජල සම්පාදනය කරේ. කෙසෙල් වගාවේ පොහොර සම්පාදනය කරගන්න වෙන්චූරි පද්ධතියක් අවශ්‍යයි. කාලය, මුදල්, ශ්‍රමය ඉතුරු කරගන්න. වෙන්චූරි පද්ධතිය සවි කරලා තියෙනවා. එතකොට එයාර් රිලීස් වැල්ව් එක, ඒ වගේම අඟල් දෙකේ ෆිල්ටර් එක, ඒ වගේම ප්‍රෙෂර් ගේජ් එක මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මේ එක්ස්ටෙන්ෂන් එකේ ඔයගලන්ට පේන විදිහට අලුතින් කොටස් දෙකක් ඇඩ් කරලා තියෙනවා. එතකොට මේ තුන්වෙනි කොටසත් ඒ විදිහයි. තුන්වෙනි කොටසේ කරාමේ හයි කරලා තිබුණාට ඒක භාවිත වෙන්නේ නැහැ. දැන් තමයි තුන්වෙනි කොටසේ කරාමයත් භාවිත වෙන්නේ. එතකොට මේ තමයි අඟල් දෙකේ බටේ මේකෙන් කෙසෙල් සහ ඒ වගේම පොල් වලට ඒ කියන්නේ මේ ෆීල්ඩ් එක. මම හිතන්නේ මේ වීඩියෝ එක කලින් කරනකොට මේ විදිහට කෙහෙල් හිටවලා තිබ්බේ නැහැ. දැන් මේක කරලා මාස 2කමාරක් 3ක් වෙනවා. ඒගොල්ලෝ බොහොම සාර්ථකව මේ වගාව පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. මම සක්සලා දීපු ජල සම්පාදන පද්ධතියෙන්. ඒතර දැන් කෙහෙල් ගස් සාමාන්‍යයෙන් අඩි 6කට වැඩි උස ගිහිල්ලා තියෙනවා. එතකොට මේ තමයි මේ කරා මේ උඩදි දෙකට බෙදිලා පොල් සහ කෙසෙල් වලට ලබා දෙනවා. එතකොට මේ මැදින් හයි කරලා තියෙන කරාමේ එතකොට මේ ඉඩමේ තවත් ඉඩම් කොටස් 3ක් විදිහට ජලය සම්පාදනය කරන්න අවශ්‍ය වෙලා තිබුණා. අලුතෙන් පොල් හිටවලා තියෙන මේ පේන ඈත කොටසේ ඒකේ තමයි වැඩිම පොල් පැල සංඛ්‍යාවක් තියෙන්නේ. සම්පූර්ණයෙන්ම 160ක් විතර පොල් පැල වලින් 60 ගාණක් විතර තියෙන්නේ මෙන්න මේ කොටසේ. ඊළඟට මේ කොටසේ මෙතනින් මෙහෙම මේ කොටසටත් ගියවර ජල සම්පාදනය කරලා තිබ්බේ නැහැ. ඒක පසුවට කරගන්න අවශ්‍ය නිසා ඒක එහෙම තියලා තිබුණා. එතන මේ වෙනකොට මේ කොටසටත් ඊළඟට මේ මෙතන ඈතින් පේන මේ ඇලක් තියෙනවා. ඇලෙන් එහා කොටසටත් මෙවර ජල සම්පාදනය කරලා තියෙනවා. එතකොට කරාම 3කින් සම්පූර්ණයෙන්ම කරාම 4ක් තියෙනවා මේ පරණ එක. එතකොට මේ තමයි එක කොටසකට යන කරාමයක්. ඒ කියන්නේ මේ ළඟම කොටසට. ඊට පස්සේ දෙවණියට මෙන්න මේ කොටස තමයි අන්න අතන ඔය උණ පඳුරෙන් එහා කොටස. එතනත් පොල් පැල අඩු සංඛ්‍යාවක් තියෙන. ඊළඟට මේ ප්‍රධාන කරාමේ ගියවර හයි කරපු ප්‍රධාන කරාමේ මෙවර තමයි භාවිත කරන්නේ. ඒ කරාමේ තමයි වැඩිම පොල් සංඛ්‍යාවක් තියෙන. මෙන්න මේ ස්ථානයේ තියෙන ඉඩම් කොටසට ජලය ගමන් කරලා තියෙන්නේ. එතකොට මම හිතන්නේ ගියවරත් මම පෙන්නවා මේ විදිහට පොල් වගාවට ප්‍රධාන කරාමෙන් ඇතුල් වෙනකොට අඟල් 1මාරෙන් මේ විදිහට ක්ලෑම්ප් එකක් භාවිත කරලා කෙසෙල් වගාවට ජලය සම්පාදනය කරලා තියෙනවා. බොහොම සාර්ථකව මේ ජල සම්පාදනය ඇත්තටම පැයට ලීටර 8ක් ලබා දෙන්න පුළුවන් රිපර්ස් දෙක බැගින් තමයි මෙන්න මේ කෙසෙල් වගාවට සවි කරලා තියෙන්නේ. නමුත් කෙසෙල් වගාවට විශේෂයෙන්ම යන්නේ පීඩනයකින් එක සමාන පීඩනයකින් ක්‍රියාත්මක වෙන කුඩා වතුර මල්. ඒතකොට නමුත් මේ තිබුණ මෝටරේට තමයි ඒ ක්ලයන්ට් විශේෂයෙන් ඉල්ලුවේ මට ඒක සකසලා දෙන්න. ඒතකොට ඒ කැල්කියුලේෂන් එකත් එක්කම තමයි මේ විදිහ ඩ්‍රිපර්ස් කෙසෙල් වගාවට සවි කරලා දුන්නේ. නමුත් මේ වෙන විට ඒ ඩ්‍රිපර්ස් භාවිත කළා වුණත් මේ ක්ලයන්ට් බොහොම සාර්ථකව මේ කෙසෙල් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට මේ විදිහට ඕගොල්ලන්ට ඒක දැක ගන්න පුළුවන්. එතකොට මෑතකදී විශේෂයෙන්ම ඇඹුල් කෙසෙල් සහ කෝලි කුට්ටු ඒ වගේම ඇම්බන් කියල් වර්ග 3 විශේෂයෙන් පැනමා රෝගයට ඔරොත්තු දෙන්න මේ ක්ලයන්ට් ඒ මික්ස් කරලා තමයි වගාව පවත්වාගෙන යන්නේ. එතකොට ඒ රෝග වලින් බේර ගන්න. එතකොට දැන් ගියවර වීඩියෝ එකට වැඩිය අපිට ඒ නොසල් දකින්න හම්බෙන්නේ නැති තරමටම මේ කෙසෙල් මේ පොල් පෝලිං දෙකක් අතරේ කෙසෙල් සාර්ථකව වගා කරගන්න පුළුවන් වෙලා තියෙනවා. වතුර පොහොර කාර්යක්ෂමව යොදා ගනිමින්. ඊළඟ මේ තමයි ගියවර හයි කරපු මයික්‍රෝජෙට් ස්ප්‍රේ මෙතඩ් එකට පොල් ගස් වලට ජලය ලබා දෙන නල පද්ධතිය. ඒතර ඒ වගේම
මෙවර මේ කොටසටත් ඒ කියන්නේ දකුණු පැත්තේ තියෙන මේ කොටසටත් ඒ වගේ මර ඈතින් පේන ඉඩමටත් ඒ වගේ මෙතන ඇලෙන් එහා පැත්තට තියෙන ඉඩමටත් ආදී වශයෙන් මෙහි අවසාන ජල සම්පාදන ක්‍රමවේදය විදිහට ජලය සම්පාදනය කරලා තියෙනවා. මයික්‍රෝජෙට් ස්ප්‍රේ එක අංශක 180න් ස්ප්‍රේ කරන පැයට ලීටර 40 ඉඳන් 60 දක්වා ඩිස්චාර්ජ් එකක් තමයි මේ නොසල් එක තියෙන්නේ. ඒකේ ප්‍රෙෂර් එක කැල්කියුලේට් කරායින් පස්සේ ඒ විදිහේ නොසල් සවි කරලා තියෙනවා. මේ විදිහට මේ කොටසට මේ විදි සම්පූර්ණයෙන්ම නොසල් සවි කරලා තියෙනවා. එතකොට මේ ක්ලයන්ට් ඉස්සරහට තව පොල් පැල හිටව ගන්න තියෙන ස්ථාන වගේක් තියෙනවා. එතකොට ඒ ස්ථාන වලටත් මේ විදිහට බට ඇදලා සවි කරලා තියෙනවා. නමුත් අපි නොසල් සවි කරලා නැහැ. හේතුව තමයි පැල හරියට මෙන ස්ථාන හඳුන ගන්න අවශ්‍ය නිසා. මේ විදිහට එතකොට මේ පැත්තේ බට වහලා තිබුණාට සවි කරලා නැහැ ඉස්සරහට පොල් පැල හිටවන්න. ඒ වගේම මේ ඇල දෙපස පුවක් වගාවක් දාන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. එතකොට පුවක් වගාව දාගන්න ජලය සම්පාදනය කරගන්න අවශ්‍ය බටත් මේ වෙනකොට සකස් කරලා තියෙනවා. නමුත් ඒ වගේ සිදුරු විදීමක් කරලා නැහැ. මොකද පුවක් පැල ටික හරියටම එන ස්ථාන හඳුනා ගන්න අවශ්‍ය නිසා. ඊළඟට මෙන්න මේ එහා කොටසෙත් පොල් පැල දාලා තියෙනවා අලුතින්ම. එතකොට මේ පොල් පැල වලටත් ජලය මෙවර සම්පාදනය කරලා තියෙනවා. අපි බලමු මේ මයික්‍රෝජෙට් ස්ප්‍රේ ක්‍රමයට ජලය සම්පාදනය කරනකොට කොහොමද මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. වැඩිපුරම පැල තියෙන කොටසට මේ විදිහට ජලය මේ වන විට මේ ජල සම්පාදන පද්ධතිය හරහා නිදහස් කරමින් පවතිනවා. එතකොට මෙතනදී මම පැයකට ලීටර 80ක් විතර ලැබෙන්න තමයි මේ පද්ධතිය සැලසුම් කරලා තියෙන්නේ. අවමය 80ක් එය 120ක් දක්වා යන්න පුළුවන්. මේ විදිහට ඉතේවන්ගෙන් ආරක්ෂා කරගන්න බැරල් දාලා තියෙනවා. එතකොට ඒ බැරල් එක ආසන්නයටම ඒ වගේ මේ පැලේ හිටවන්න හදලා තියෙන වල පිරෙන්නම වුණත් වතුර පැයක් දාලා තිබ්බොත් ලබා ගන්න හැකියාවක් තියෙනවා. මයික්‍රෝජෙට් ස්ප්‍රේ කියන මෙතඩ් එක. එතකොට මම මෙතන පාවිච්චි කරලා තියෙන එකමාරේ බටේ ඒ වගේම මිලිමීටර්ස් 16 බටේ. ඒතර මේ බට මම භාවිත කරන්නේ මේ බට භාවිත කරන්න ඇත්තටම කැල්කියුලේෂන් එකක් තියෙනවා. අපි ප්‍රෙෂර් එක දෙන්න ඕන. ඒ වගේම ඩිස්ටන්ස් එක වැඩි වෙද්දි ප්‍රෙෂර් එක වැඩිපුර දෙන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ ප්‍රෙෂර් එක ලබා දෙන්නත් ඒ වගේම ඩිස්චාර්ජ් එක ලබා දෙන්නත් ඒ බට වලට හැකියාව තියෙන්න ඕනේ. එතකොට මේ විදිහට ජලය මයික්‍රෝජෙට් ස්ප්‍රේ ක්‍රමය හරහා මේ විදිහට ඈත තියා මේ මීදුමක් වගේ පේන්නේ. මේ පැල මුලදී ජලය මේ ආකාරයෙන් ලබා දීමක් සිද්ධ වෙනවා. දාලා විනාඩි 15ක් 20ක් පමණ ඇති. ඒ වන විටත් හොඳ තෙතමනයක් මේ විදිහට පොළොවට ලබා දීලා තියෙනවා. කුරුණෑගල ප්‍රදේශයේම කරන ලද තවත් ජල සම්පාදන පද්ධතිය පිළිබඳ දැනුවත් වෙන්නේ නැති මේ පිළිබඳ
ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේ මෙවන් ජල සම්පාදන පද්ධතියක් ඕනෑම වගාවකට ඉදිකරවා ගැනීමට කන්සල්ටිං කර ගැනීමට අවශ්‍ය නම් අමතන්න. ස්තුතියි.